අඩෝ කවුදෝ මාව ඇදන් යනවා. අඩෝ කවුද මාව ඇදන් යන්නේ? කවුද? අඩෝ මිනිමරුවා නේද බං මාව ඇදන් යන්නේ. අඩෝ මාව මිනිමරුවා ඇදන් යනවා බං. කොහේ ඇදන් යනවද දන්නේ නැහැ බං. මරයිද දන්නේ නැහැ බං. අඩෝ මම පණ පිටින්ද බං. අඩෝ පේන්නේ නැහැ නේ බං මොනවා. අඩෝ මම පණ පිටින්ද. අඩෝ කවුද බං අර ආච්චි? අඩෝ ආච්චි බං ආච්චි අක්කෝ මස් කපන්න නේද බං ලෑස්ති වෙන්නේ? මට සිරියකෝ කැපුවා නේද බං දෙකට. මට මං තාමත් පණ පිටින්. අඩෝ අර මිනිමරුවා ඇවිල්ලා මාව මෙතන බැඳලා බං. ඔකට අපි මෝඩයක් බං. Hi ඉතින් guys කියන්න බැරි වුණා welcome back to my channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Granny Multiplayer කියන ඉතින් super horror game එක. බලලා බලන්න එපා. මේකේ මේ multiplayer කියලා කියලා තියෙන්නේ නැහැ කියලා. මේකේ multiplayer ගහන්නත් පුළුවන්. single player ගහන්නත් පුළුවන් guys. ඉතින් මම මේ play කරන්නේ single player. ඔයාලා කැමති නම් ඔයාලගේ යාළුවොත් එක්ක multiplayer උනත් ගහන්න පුළුවන් guys. දැන් ඉතින් මුලින්ම game එකට ගිහිල්ලාමකෝ බා. guys ඉතින් මේ මෙතනින් බේරෙන්න තමයි තියෙන්නේ. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරිම අద్භූතයි guys. අර මෙතන නේ බං අර ආච්චි කෙටුවේ. බස් මෙතන තමයි කෙටුවේ. අඩෝ මේ අතක් නේ බං. අඩෝ අතක් බං. අඩෝ අර ආච්චි කොටපු එකාගේ අතද කොහෙද මං හිතන්නේ. අඩෝ බං මේ මාර වැඩේ කියන්නේ මේකේ මිනිස්සු ටිකනේ අර මිනිස්සු ටික එල්ලලා තිබ්බ ඒ වෙනට ටික නම් තියෙනවා බං. අඩෝ එහෙම වෙන්නේ කොහොමද? කොහොම හරි වෙන්න දිනේ බං කොහොම හරි. අඩෝ මේ මොකක්ද බං මේ? මොකද්ද අවේවක් guys? මොකක් හරියක් අපි නම් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. රාජ්‍ය එහෙම චෙක් කරගෙන යන් guys. අඩෝ ෆීස් එකක් හම්බුණා. ගත් ගමු. බලමු ගිහිල්ලා. අඩෝ මේක කොහෙද බං? අඩෝ මෙතන ෆියුස් එකක් ගමුවට ඒක දැනෙන්නේ නැහැ හරියට. දොරක් තියෙනවා guys ඇරලා බලමු. අම්මට සිරි දුවපන් යකෝ දුවපන්. හැංගියන් යකෝ හැංගියන්. අඩෝ guys zombie බං. zombie ගන්න ළමයි guys. guys මම මේ ගේම් එකේ ඉතින් කලින් ප්ලේ කරලා තියෙනවා. ඕකි බං මේ පල්ලෙහා ඉන්නේ උඩ ඉන්නවා බං අර අත්තම්මා බං. ගෑණි අත්තම්මා ඉන්නවා guys උඩ. අඩෝ ඒ කියන්නේ නටනවද බං? මොනවද බං අර කැරකෙන්නේ? මෝඩයාගේ බං. හරි මේක ඇතුළට ගිහිල්ලා බලමු. අඩෝ එනවා බං මේ පැත්තට. ඕකිට මේ වදික ඉන්න පුළුවන්ද දන්නේ. මම හිතන්නේ බං මේ මෙයාට පොඩි ඇවිද ගන්න බැරි ලෙඩක් තියෙනවා මං හිතන්නේ. අර බලපංකෝ යන විදිය. කොරකක අර බලහන්කෝ බං. මම හිතන්නේ බං එයාට ඇවිද ගන්න බැරි පොඩි ලෙඩක් තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බලමු. ලොක් බං. ඒක කපන්න ලොක් බං ඉතින් ඒක කපන්න පොරවක් ඕනේ. දැන් අපි මේ ගත්ත ෆියුස් එක මෙන්න මෙතනින් දාගෙන ඉමු. ගිහිල්ලා බලමු අර හොල්මන හිටියොත් පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඕකේ මොනවද තියාගෙන ඉන්නවද දන්නේ නැහැ බං. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. දැන් තමයි බං හොල්මන ඉන්නත් මම හිතන්නේ. අර තව ෆියුස් එකක් හම්බුණා බං. ෆියුස් 3ක් තියෙනවා ගයිස්. අපිට එළියට යන්න ෆියුස් 4ක් ඕනේ. තව එකක් මම හොයාගන්න තියෙන්නේ. ගිහින් බලමු. අපි අර ගත්ත දැනට මේ ටිකක් දාමු. පොරව මම හිතන්නේ තියෙන්නේ උඩ ගයිස්. දැන් ඉතින් උඩට යන්නේ කොහොමද? අර ආච්චි ඉන්නවනේ උඩ. කියලා බලමු අර කෙනාක් දන්නේ නැහැ. අඩෝ සොම්බි අඩෝ. ඒක කෝ බං? අඩෝ නෑනේ බං. අරින්නේ බං. අර ඩාන්ස් එක දානවා. අපි මෙතන හැංගිලා ඉමු ඕක යනකම්. මං කියපුවා ඕක මෝඩ ගෑණි කියලා. හරි ඕක යනකම් ඉමු ගයිස්. මෙතන වෙලා අර සද්ද එනවා බං ඕක කියන. ඌක ඇහුනොත් බං කොටාගෙන යනවා බං නැගිලි වලින්. මං අහුවෙන්න පුළුවන් ගයිස්. මේකේ අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනෙම ප්ලේ කරන්න පුළුවන්. කොහොම හරි ගයිස් මම මේක ඔයාලට ෆුල් ගේම් ප්‍රෝ වීඩියෝ තමයි ගෙනාවේ. කොහොම හරි කිවර කරන්න බලමු කිය. ගයිස් ඒකේ ගියා හිමීට පනිමු ගයිස්. ගයිස් ඕකීට බං දුර පේන්නේ නැහැ ගයිස්. ඕකීට ළඟ විතරයි පේන්නේ. අපි දුරින් හිටපුවම ඕකීට පේන්නේ නැහැ ගයිස්. එතනින් ගිහිල්ලා බලමු. ඉතින් තමයි ගයිස් මම හිතන්නේ උඩට යන්නේ. උඩ ආච්චියෙක් ඉන්නවා බං මේ කැත්තක් කරන් උඹලා පළවෙනියට දැක්ක ආච්චි වගේ තමයි. අඩෝ අරින්න බං. අඩෝ එනවා යකෝ කොට්ටන්ට එනවා යකෝ දුවපන් යකෝ කොට්ටන්ට එනවා යකෝ. ඕක ඉතින් ආවනේ. යනවා ගයිස්. අස්සෙන් යනවාද? ආයේ කෙහෙරි ගියා අපි උඩට යන්. කෙලින්ම උඩට යන්. මට සිටි දැක්කා බං. මට සිටි දුවපන්.
දුවපන් යකෝ දුවපන් යකෝ දුවපන් මට සිරියන් යන් එක ගමු අදට වටින් ගමු ගයිස් ඔඩ මන්න හිටු ඉර කියලා එක කොක්ක පාට්ට මෙෙනවානේ මුට ගෑනුවක එක පාට්ටිනවා ගයිස් සද්දනං එහෙනවා කියනවා ඔඩ මේ තුරයට ගණඩ පෙරුණා අවත ගියාද කෝබයි ගෙනෑන බ යන්ද කියන්න ගිලහුවෙන්නම් බෑ හැබැයි ගිල්ල බලමුද මොකද ගයිස් යන්නේ ඕන දෙයක්ෙන් යන්ගයි ස්ථාව වස්ථත් තුනත් තියෙනවන එතැන් ගිල්ලම් බලමු එක නෑගයිස් අපි එක නැතැතම ලාචුටික සෙක් කරගම් එමනුවත්න ඔම්මට සීතගයි අනි පියස් ඇත්තම්බුණා හරිගයිස් දැම් ෆියස් සතරම තිනවා මට සිරි අයින්නන ගයිස් දුවකෝ දුව උඩ හොඳලාටම අඩ කිය පැත්තරයා අරදොටම පනිමු කියන්න ආගයිසේ කියනවා කියනගයිස් මෙතන අරගෙන ඒත් දන්න ආගම මෙතන හැන්ගෙමු ගිහිල්ල වලමු ආයක ගිහිල්ල මහි දන්නේ ගයිස් එකනම් ගිහිල්ල මේ දොරාරගින්ටන අවතෝතුනේ අනේ යම් පල්ලෙහාට හිමීට ඩොවෙත දුපන් දුපා දුපා වල මෙනාද කිය ආනෑ අපි ගිල්ලා සැර වීතුරු කටුලික පා කළෙමද ඕක බං විදුරු කටුවලට එනවා ගයිස් විදුරුකට පැකුණා ගෙන ඕක කොහෙන් හරි කමන්න කොහේටත් ඕක න දුවගෙන ඒක ඇත ටික අපි කියලා හිමීට විදුරු කටුලික පාගනවා ඔයකෝ මටම කිව මංගයිස් අරාව ඇති වටපිට බලනා මොඩ ගැනවගේ හිතනවා ඉතින් මොනෝ හිතනත් දන්න ඕක දැ උඩට තමගයිස් යන්න ඕනේ අපට කියල පොරවාරගන්න දෙනවන පොරෝ තින ගයිස් මෙන්න මේ පැත්තේ අවතියා යම් මෙ මේක තමයිගස් පොරෝතියන්නේ ගිල්ල බලම අරෙලිය මඩුවක් පව ඇත්තෙන වන්නේ පොරෝදින මඩම්බන් අරගන්න කලින් කොහමට ගිල්ලා පොරෝ කණ්ඩෝනේ පොඩ තිබගයිස් පොරෝගමු ගන්න තින ගන්න ඉන්න වැඩන්න ගයිස් මං කලින්ර වැඩි තිලා තිබ වදින්න ඕකට තෙල් ටැන්ගියත් තින එක කණ්ඩ ඉඩ බරු දෙකත්තම ගයිස් එක පාර අරන් යන්න පුළුව එකත්තින් පට්ටාවාසිය කොමරි පැනගමුදම් පල්ල සට්ටුවට අඩු වෙනවත් දන්න ඇබ අනය ගිහිල්ලාට මේ දුර කපා ගණ්ඩෝනේ අට කිය නොදන්න මේ සෝම්බි ගෑනි මට සිරී කියනවාද යනවාද අයනවාගයිස් ඒ කියන මීට ශේප්පියන්ගල්ස් කොහොමරි ඔයන ගයිස් මගේ බං ඒකට ඇතිකන්න පෙරට ඇත්තින කියලා හොඳට බලාගනීය ඩොයකි කොරගබයි යන්න යනාද ඉනාද ශීප් එකයන් නැමිලන් ගයිස් නැමිල ශීප් එක ගිහිල බලමු ආය කියනවා ආය කියනවා රේගීට කාමරයට අපි මෙහින් කැපෙමුද යන්ද මීටියන් ගයිස් මීටියන් නැමින ඔබ මෙතැන්ට ඉල්ල පොරෝ ගත්තවන් ගැහ්වාව ඉන්දා ඉන්දා ඉවරයි ගයිස් දොලාරිම මෙතැන්ට සිටියනත් දන්න නද බෑ දැන්ට හිවසේ දාකම්
අඩෝ කියනවත් දන්නේ නැහැ බං බය බෑ. අඩෝ එනවත් දන්නේ නැහැ. අඩෝ බයයි බෑ. ඔය කියලාකට මෙහෙන් තෙනවා බෑ. ඔක්කොම ඉතින් සූදි සීකර කර තමයි ඉන්නේ හැමතිස්සෙම. ඒත් දන්නේ නැහැ බෑ. එතකම මේක දාගමු. අඩෝ බය බං ඔගේ එලි කියලා. තව එකක් තියෙනවා guys fuse එක. ඒක දාගන්න ඕනේ කොහොම හරි. මට තේරෙනවා යකෝ. එතනවත් හැංගෙමු. මේ කොහෙද බං? අඩෝ මේ අඩුව බෑ. මේකෙන් අර දඟල් කපන්න පුළුවන් ගහලා තියෙනවා. අඩෝ හොඳ වෙලාවට ඒක හම්බුණා. කොහොමයි කියලා? ෂේප් එකේ බලමු guys. ආයි කියනවා guys. ඒ කියන්නේ. එක මෙහෙන් දාගෙන අපි fuse එක නම් සෙට් කරගමු. fuse එක අරන් මෙතන ගහමු guys. හරි guys. ඉතින් මේක අදින්න තියෙන මේක අදින්න ඉතින් කරන්ට් එක ඕනේ. කරන්ට් එක ඕන නම් guys අපිට තියෙනවා ජෙනරේටර් on කරන්න. ජෙනරේටර් on කරන්න ඉතින් පෙට්‍රෝල් ඕනේ guys. මේකේ guys පයින්ද තියෙන තොර තියෙන රාජ්‍ය ඉන්න පැත්තේ. මේකට ගිහිල්ලා බලමු කියනවත් දන්නේ නැහැ. යනවා guys. මීට පස්සෙන් යන්න කියන්නේ. මීට පස්සෙන් යනවාද මොකද කරන්නේ? මට සීගාසිය ළඟ ඉන්නේ. දඟල් ටික කවා ගන්නත් ඕනේ. ඕකෙත් එක්ක බෑ guys. ඕකේ දැක්කොත් එහෙම නිකන් මකුලුවා වගේ ඇවිල්ලා කොටාගෙන යනවා. කියනවනේ. යනවා guys. මෙන්න මෙතන තියෙනවානේ දඟල. මෙතන නෑ guys. ඉස්සරහා තියෙනවා guys දඟල් දාලා තියෙන කාමරයක්. අපි ඒක දඟල් ටික කපා ගමු. මේකේ තමයි බං අර ජිනි තියෙන එකට යන්නේ. මේ ටික කපා ගමු. අඩෝ මේ වීදුරුව එහෙම පෑගුණා තියරයි බං. අර කේල්ල කොටනවා. අඩෝ කියනවනේ බං. උඹට නැහැ නැත්නම් නැහැ මට නැහැ. කොම කපා ගමු. උඩ වෙනවද දන්නේ නැහැ. ඉක්මනට ඵලයන් අහුව. ගිහින් බලමු. මට සිටිනවනේ. එනවා guys. අඩෝ දැන් ඉතින් යනකම් බලන් ඉන්න බෑ. අඩෝ මේක තමයි මේ ගේම් එකේ එපා වෙන්නේ. ඔබ යනකම් බලන් ඉන්න කේස් එක. යනවා. බලහංකෝ දෙන්න හිතෙනවා අපිට මෝඩයක් එක්ක බෑ. ඒ කියන අතරේ අපි තීවිටයක් ගියාද? යනවාද? යනවා guys. අපි මෙතන තියෙනවා පෙට්‍රෝල් මේක. දැන් යන බලාගෙන යනකම් වීදුරුවකට පෑගුණොත් ඉවරයි. පෑගුණා නේද? පියම් මෙතනින් පෙට්‍රෝල් කෑනෙන් ගත්ත ගිහලා පෙට්‍රෝල් ටික දාන්න. අඩෝ මේක ඉක්මනට යන්නේ නැහැ බං. කොහොම ගියත් හිමීට යන්නේ බං. මේ තියෙන්නේ බං ජේනිය. ජේනිය තියෙනවා. අපි මේක දාගමු. ඉතින් guys භාගය පිරුණේ. තව ඉතින් එකක් වන්න තියෙනවා. ගිහිල්ලා ඉතින් එකක් වාගෙන මෙමු. ඒක තියෙන්නේ බං අර උඩ ඉස්සෙල්ලා තිබ්බේ බං. කොහෙද බං මම යන්නේ? අර ඉස්සෙල්ලා තිබ්බේ බං අන්න එතන තමයි ඒක තියෙන්නේ. අර කියනවත් දන්නේ ඒ වැද්දේ. මීට නේ බං දුවමු. අඩම අඬුව කොහෙද බං දැන්? අඬුවත් අරගෙන ඉන්නවද? අඬුව මාරේ නේ දැන්. ඔයාලගේ එන්න කලින් ගන්නත් ඕනේ. දුවපන් යකෝ දුවපන් ඔකේ නවත් දන්නේ. දුවලා බැලමු. දැන් අර යක්ෂණේ ඉන්නවා guys උඩ. කොහොම යන්නද දන්නේ. කි පේන්ට යන්නේ උඩ දන්නේ විදුරු කටු එක පාගලා බලමු. උඩ guys ඉඳලා තින්නේ. අයියෝ දැන් ඉතින් කොහොමද ඒක ගන්නේ? ෂෙක් guys අපරාධී කියව ගෙන්න ගත්තේ. මම මොකද කරන්නේ?
ගයිස් ඒකේ හිටියන උඩ නම් ගිහිල්ලා කරන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ගිහ ඉදිරි කොට ගයි පාගලෙමු. බෑගුවා ආවා. ඔඩ ඔඩ. අය කියා ගයිස්. ඔඩ එකට තරහ නැහැ මාර විදියට. ආච්චිට. ඔඩ ඔඩ ආච්චි. ඔඩ ඔඩ ඒ කිය යනවා බං. ඔඩ ඒ කි මල වදයක් බං. අය පාගලේ නා. ඔඩ දුපන් යකෝ. අඩ ඔයා බං. අනේ දැන් පලයන් බං උඩට. විවයිස් ඕකේ ගියාට පස්සේ අන්න රතන සිනානේ දොර. මම කීයට යනවා ඒ පාර. ඔන්නවට දොර කපා ගන්න ඕනේ අන්න ඒකේ දඟෙරු දාලා තියෙනවා නේ ටිකක් කපා ගන්න ඕනේ කොහොම හරි. ඉතින් ආයෙත් පාගලෙමු. අය ඇවිල්ලා ගයිස්. ආයෙ හිතනවා මොනවා හිතනවද දන්නේ නැහැ ඉතින්. මොකේ ඉන්න කල්පනා කරනවා. ඔඩ ඒ කියනවා උඩට ඵලයන් උඩට ඵලයන්. අම්මට සී ගයිස්. ඒක උඩට යනවා උඩට යනවා. ගිලර් ලීටි කපා ගමු පළවෙනියට. ඉදා. ඉඳා. ගෑස් ඉතින් ටික කැපුවා. දැන් ඉතින් තංගල් ටික කපා ගමු. ඕකට යදුරකුත් දාන්න ඕනේ බං මේ දොරෙන් තමයි ගයිස් පයින්න තියෙන්නේ. ඕකෙන් තමයි ඉතින් ගෙදරින් පයින්න තියෙන්නේ. ඕකේ යතුරකුත් දාලා තියෙනවා. ඒකත් අරගෙන පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. එතකොට තමයි ඉතින් ගෙදරින් පයින්න පුළුවන්. ඒක පිස්සු බම් මේ ගේම් එක හදලා තියෙන කාට නම්. මේ පොරක් සික්කලා ගම් පෙට්‍රල් කෑන් එක අරගෙන යන්. ඉක්මනට යම්ම අර ඒත් දැන්නේ. ඕක චෙක් කරා ආව බං වැඩි වෙලා ගන්න. දුපයි යකෝ දුපන්. එනවද දන්නේ නැහැ. ආනේ. එදින් මේ දම් එක අපෙන් එකකින් අපිට වැඩක් නැහැ. අපි එකෙන් කරන්න ඕන ඔක්කොම වැඩ ටික කරලා ඉවරයි ඉතින්. දැන් මේ රියැක්ෂන් ඉන්නත් දන්නේ නැහැ ඉතින් මෙහෙ හිමීට යන්. කියනවාද බං? ඩු යනවනේ. ඩු ඵලයන් බං දැන් මලවදයක් වෙන්නද? යනවා බං. අය කිහෙන් කැපුණා මම මෙහෙන් කැපුණා. යමන් බයි යම ඉක්මනට ජර්නි ස්ටාර්ට් කරන්න ඕන. ඊට පස්සේ කරන්ට් එක දාන්න ඕනේ. ඊට පස්සේ අතුර හොයන්න ඕනේ. දැන් බං මේක කරාට පස්සේ 50ක් විතර වැඩි ඉවරයි බං. ඉතින් තව 50ක් විතර තියෙනවා guys. අර මතකද channel එක subscribe කරපන් බං ආයි. ඔය කීක ඉන්න දෙයක් නෙවෙයිනේ බං subscribe button එක තියෙනවා. ඔක ආයේ ඔබලා දාහම් බං උඹෙන් ආය අතින් යන්නේ නැහනේ. ඒක කරහලා ඉන්න බං බං. ඉතින් මේක ස්ටාර්ට් කරමු. කයි. දෙකයි. අම්මට සිරි වැරදුනා guys. ඉතින් ආයේ මුලින්ම බලයන්කෝ. කයි. දෙකයි. 3යි. ඉතින් guys ජර්නි ස්ටාර්ට් වුණා සූර්යයට ගැම්මට ස්ටාර්ට් වෙලා තියෙන ඉතින් ජර්නිය. ඉතින් තින්න අර ෆියුස් ටික දාගත්ත මේක ඔන් කරන්න අපිට. ඉතින් ඒ පැත්තට තමයි බං අර යක්ෂණිය ගියේ. ඉතින් එතනින් කැපෙන්නේ කොහොමද බං? අඩෝ එකේ ඒත් දන්නේ නැහැ බං එකපාරට. ගිහිල්ලා බලමු. දුවමුද කියන්නේ අර පැත්තට. අඩෝ දිව්වා බං දිව්වා. එතනින් ගිහිල්ලා බලමු. අම්මට සිරාන් අරගේ පැත්තේ. එනවද බං ඒ? එනවා. දැන් එන්නේ බං ඔන්න ඔතන ඩාන්ස් එකක් එහෙම දාලා තමයි එන්නේ බං. දැන් උතන ඩාන්ස් එකක් දාන්න බං. ඔන්න බලාගෙන ඉන්න බං. ඒකේ ඩාන්ස් එක. ඔන්න හොඳට බලාගෙන ඉන්න බං. ආයි ඇවිල්ලා බං දාන්නේ. වැරදුනා පොඩ්ඩක්. ඕකේ ඇවිල්ලා තමයි බං ඩාන්ස් එක දාන්නේ. හැබැයි බං අම්මෝ ඒකෙත් ගැම්මක් තියෙන ඒ ඩාන්ස් එකේ. අර එක අබ් දෙක එහෙම දෙපැත්තට තියාගෙන වැනෙනවා බං. වල බලහංග බං ඒකෙත් හැටි. දැන් ගිහිල්ලා මේ චෙක් කරන්න යනවා කිය. ඉතින් ගිහිල්ලා අර මේක දාන්න බෑ. එනවද දන්නේ ඒක අම්මට තිරෙනවා ගස් පණ්ඩයන්. අර මේව තියෙන එක පට්ටවාසිය ඕන වෙලාවට හැංගෙන්න පුළුවන් ඉතින්. එනවද? අම්මට තිරෙනවා එනවා යොඩු පලින්. එනවා කොරක එනවා ඉතින්. මම කියපුවා පිටේට කරන පිළිලක් තියෙනවා කියලා. උඹ බලන්න බය දිනේ. රින්ගේ වැටෙනවා. ඔය දැන් ෂේප් එකේ කැපෙමු. ෂේප් එකේ කැපෙමු. හරි යන්.
යම ඉක්මනට යම උඩ පැනලා යම. ගිහලා බං මේක දාමු. හරි ගයිස් ඉතින් ඔන්න ගෙදර කරන්ට් එක තියෙනවා. හරි දැන් ඉතින් ගෙදර කරන්ට් එක තියෙනවා බං. දැන් තියෙන්නේ ඉතින් යතුරු හොයලා යතුරු දාන්න. නාංග බං තාම ඉතින් 150 ඉවරනේ. තව කොච්චර තියෙනවද බං? ගිහලා බලමු ඉන්නවද. අඩ ඒක කියනවා I'm coming for you ලොබ. බා හිතන බා කියන ඒවට. කෝ එක ආයෙත්. ඔයනේ බං මොඩ ගන්නේ. ඉතින් ගයිස් මේ රාජකාරිය ඉවරයි. ගොඩක් දුරට. දැන් ඉතින් යන් ගයිස් උඩට. උඩ තමයි ගයිස් ඊට පස්සේ තියෙන රාජකාරිය ටික තියෙන්නේ. ඉතින් ඕක කියනකම් ඉන්න බෑ ගයිස් ඔක්කොටම මොනවද කරන්න බෑ මේ මේකේ ඉන්නවා. යනවාද ඉන්නවද? අපි ඕකේ කොහොම ඩාන්ස් එක දාන වෙලාවේ අපි මෙහෙන් කැපෙමු ගයිස්. ඊ ඩාන්ස් එකක් දාන්න බෑ. කැපෙමු. ඔඩ ඒකේ ඩාන්ස් එක පොඩි ගැම්මක් තියෙනවා. ගිහලා බලමු. උඩ ඉන්නද ආච්චියා. අඩ ආච්චි නෝ බෑ. අඩ පොතක් තියෙනවා ඒ පොත ගන්න ඕනේ බං. අන්න අර ගමේ තමයි පොත තියෙන්නේ. පොත අරන් ඉතින් ආච්චිට අහුණත් ඉතින් ඉවරයි. ආච්චි මේ පැත්තට ගියා කියනවා අර පැත්තට යනවාද? කියන්නේ ඒවා. ඉල්ල පොත ගම්මු. උඩ ආච්චි ඉන්නවද දන්නේ නැහැ බං. දැනට නෑ වෙන්න. පියම් බං ඉක්මනට යන්. ඉතින් ආච්චි උඩට යනකම් ඉන්නවා ගයිස් මේ යතුරු ගන්න පොතයි යතුරු අරන් උඩට යන්න ඕනේ. ආච්චි ආව දැන් දැන් අර කාමරේට බලන්න මං කියන බොරුද කියලා. ඔන්න ඕකට ඇවිත් දැන්. ඊට පස්සේ බා ඕක චෙක් කරලා ආයෙ ආයෙලා බා ඕක උඩට යනවා. පිස්සු විකාර ආච්චි බා. බෑගුවා ඔය ඉන්න බෑ ඇවිල්ලා. දෝකේ තමයි මේ උඩට තමයි යන්න ඕනේ ගයිස්. බලමු. උඩට යයිද කියලා. උඩට යයිද කොහොමද කියලා බලමු. උඩට තමයි ඔක යන්නේ මම දන්නවනේ ගයිස් ෂෝකේ විදිහ. මම කියනවා අපි යන්. මේ තමයි ගයිස් අර යතුරු තියෙන්නේ. දැන් ඉතින් යතුරු ගන්න ඕනේ. දැන් මේක ඇරලා බලමු. අඩෝ ලයිට් ඇවිල්ලා බයි ඉස්සෙල්ලා මම දාපු හින්දා. මට සිග ගයිස් යතුරු තිබ්බා. දැන් ඉතින් තියෙන්නේ උඩට ගිහිල්ලා මෙන්න මේ යතුරු දාලා පොත දාලා යතුරු දාලා තව යතුරක් ගන්න තියෙනවා ගයිස්. පොත දාලා යතුරු දාලා තව යතුරක් ගන්න තියෙනවා. ඒ යතුර දාන්න ඕනේ අන්න අරකට ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ ගයිස්. අන්න එතකොට තමයි ගෙදරින් පයින්න පුළුවන්. බලහංකවන් කොච්චර ලොකු වැඩක් තියෙනවද? මං අර කියනවා. ඔඩ ඔය කියන විදිය බලංග පොන්දත් නවාගෙන දෙන්න හිතෙනවා අපිට. දෙන්න හිතනවා බං මර පුරවැම දෙන්න හිතෙනවා බා ඔක. වැඩේ කියන්නේ මේ ගේම් එකේ එහෙම දෙන්න බෑනේ. ගයිස් ඔන්න ඉතින් කල්පනා කරනවා ඊට පස්සේ යනවා අරකට. එකම එක තමයි බා ඔක කරන්නේ හැමතිස්සෙම. ඔන්න යනවා. ඉස්සෙල්ලා වගේ දකිත් දැන්න උතනින් යද්දී පියන් ගයිස් දැක්කත් දන්නේ මම දැකලා නැහැ මම හිතන්නේ. මම ඔහේ එන්න කලින් මෙතනට ගියා. එන්න ගයිස් අන්න අර පොත දැම්මා. දැම්මට පස්සේ අන්න අර කැරෙනවා. අන්න එතනට ගිහලා වන් අර යතුරු දාන්න ඕන. මේ යතුරු දැම්මා දොර ඇරියා. ඊට පස්සේ ඉන්නේ මේ යතුරු ගත්තා. මේක තමයි බං අර ලොකු දොරේ යතුරු බං. ඒක තමයි අර ලොකු දොරේ යතුරු ඒක දාලා තමයි පයින් තියෙන්නේ. හරි කියනවද දන්නේ නැහැ. බ්‍රෝ අරේක බං ඕන වෙලාවට නෑ බං මේකේ. දැන් යටේදී මේකේ යන්නත් බෑනේ මං. බලමු එනවද කියලා. අඩ වරෙන් බං. අඩ වරෙන් බං මම හිතන්නේ එනවා. එනවද? අඩ වරෙන් බං. උඹට එනවා. දුපන්. කෝ එනවද? එනවා. දැක්කේ නැන්ද ඈ. ආයෙ කියනවා අපි මෙහෙන් කැපෙමු. කැපිලා යන් ඇඳස්සට. ඉතින් ගයිස් ඕකේ මේ තනින් යනකම් බලන් ඉන්නත් ඕනේ මෙහෙන් යනකම් බලන් ඉන්නත් ඕනේ. නෑ අපි මෙහෙන් ගියාට පස්සේ ස්ටෙප් එකේ යන ගම පණිමු. එනේ මේ දොරට යතුරු දාමු. හරි ඒකත් ඉවරයි. ඉතින් පාස්වර්ඩ් එක බලාගත්තා ගැහුවා ගියා.
84යි 46යි 54 84යි 46යි 54 නේද? 84යි 46යි 54 84යි 46යි 54 aduh ampun dan ya dia balakan deh password di balahang ikon dari kita yang kan deh mendem tu acara atris saya panas sadar ini banti pe ini banda bang salam tu kenapa ada hari kita ke beba ini kalpana kala ayah idan nampu ayah no guys lo di bang oke ayah gila baglem paning tas ini dua bang ya kok dua bang aduh iki dekala bang kok dekat tanah yama mau guys yang beru nih tak boarding kota no guys oke balagin na ada me pete me kino dan neba udah me pete me kya tapi berapa ya no ayah dan neba hidup mantu gini කොහොම දැක්කත් දන්නේ නැහැ බා. ඔය යනවා. ඔය මං හිතන්නේ ඕකෙන් මම පාගනවා හැංගිලා බලාගෙන ඉන්න. නැත්නම් ඔක දකින්න විදියක් නැහැ බා. ඕන් ගියා. ඉතින් ආයේ විදුරු කට්ටියක පාගලා එමු. යමයි. එනවද? නෑ. ඔව් දැන් ඇවිල්ලා ඉන්නේ. බලමු උඩට යන් ගියොත් හොඳයි. ආයෙත් කල්පනා කරනවා ඉතින් අර උඩට ඵලයන් උඩට යනවා. පාසල් එක හරි බලමු හරිද කියලා. 84යි 46යි 54යි 84යි 46යි 54යි 84යි 46යි 54 බලමු. හරි guys ඉතින් ගේම් එක ඉවරයි. පියන් guys මෙන්න මේ දොරේ. හරි guys ඉතින් ගේම් එක ඉවරයි. අපි ගියා ඉතින් හැමදාමත් වගේ ඔන්න ඉතින් බලන් ඉන්නවා කවුද? අත්තාම බලන් ඉන්නවා ඉතින් කොටන්ට පියත් යනවා. මේ කවුද මාස්ක් එකක් දාගෙන? අඩෝ ඒ කවුද? මට කවුද බං?